Hello, good morning. කොහොමද ඉතින් හැමෝටම? මම හොඳින් ඉන්නවා. මම හිතනවා ඔයාලත් හොඳින් ඇති කියලා. එතකොට අද අපි යනවා අපච්චිට බයික් එකක් ගන්න. අපි බලමු මොකද්ද ගන්න බයික් කියලා. මොකද අයියා ගාව තමයි සිලෙක්ෂන්ස් ඔක්කොම තියෙන්නේ. මේ බලමු යා මොකද්ද සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. දැන් කෝල්ස් එනවා හොගාලා එන්න කියලා පල්ලෙහාට මේ යන්නේ නැද්ද මේ වෙලා යනවා යන්න කියලා. අපි බලමු මේ ඒකම මම හිතාන ඉන්න මගේ බයික් එකටත් ඇඩ්වාන්ස් එකක් කරලා එන්න මේ අපි යන් එහෙනම් මේක මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. එතකොට ඔයාලා මට සපෝට් එකක් විදියට subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ හැමදේම මම ආදරෙන් බාර ගන්නවා. එහෙනම් පල්ලෙහාට යන් අපි මේ ගිහිල්ලා බලමු මොකද ගන්න කියලා. එහෙනම් ජයවා. හරි ඔන්න දැන් අපි ඊළඟට නම් ආවා. බලමු කතා කරා එයි අපච්චිත් එක්ක අපච්චි නැති වගේ අද අයියා විතරක් ඒතකොට අපි දෙන්නට තමයි ගෙන්න යන්න වෙන්නේ. හරි ඔන්න අපි දැන් කමඩ පටන් ගත්තා. මම එහා පැත්තට අයියාට දුන්නා ඩ්‍රයිවිං සීට් එක. අපච්චි ඔන්න ඉන්නවා පිටිපස්ස. හරි ඔන්න අපි ආව දැන් නාරම්මල හීරෝ එකට. එතකොට මගේ බයික් එකට ඇඩ්වාන්ස් කරන්න මෙතනින් අතරමඟදී ඩ්‍රයිවර් මාරු වුණා. ලොකු බොස් එහා පැත්තට ගියා. හරි යන් අපි ෂොප් එකට ගිහිල්ලා ඇඩ්වාන්ස් එක කරලා කොහොමද කියලා බලමු. හරි එහෙනම් මම ඇඩ්වාන්ස් එක දැන් ගෙව්වා. මේ මං නාරම්මල හීරෝ එකට තමයි ඇඩ්වාන්ස් එක ගෙව්වේ. මං ඇඩ්වාන්ස් කරේ ග්‍රීන් හන්කි එකට 160R එකට. මේ මොකද දැන් මාකට් එකට ඇවිල්ලා තියෙන බයික්ස් වලින් මට සෙට් වුණ බයික් එකේ එක එක්කෙනාගේ choices වෙනස් ඉතින් ඔයාලගේ choice එක වෙනස් වෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ට වෙන choice එකක් තියෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ට තව choice එකක් තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ දැන් පොඩක් සාධ්‍ය වැඩි අපි ඒක පැට්‍රෝල් එක කියලා කතා කරමු. හරි මේ අයියා ආවා. දැන් යන්න ඉන්නේ කොහෙද යන්නේ? යන්නේ ගිරිඋල්ලට. ගිරිඋල්ලට. අපි දැන් ගිරිඋල්ලට යන්නේ එයා තෝරගත්ත ගිරිඋල්ල ෂෝරූම් එක. අපි යන් ගිරිඋල්ලට. හරි ඔන්න අපි ගිරිඋල්ල TVS එකට ආවා. අපි දෙන්නත් එක්ක යනවා. දැන් බලමු. අපි බලමු පැට්‍රෝල් එක කියලා කතා කරමු. කොහොමද විස්තර කියලා. එන්ටෝක් එකක් ගන්න ආවේ. බලමු අයියාගේ සිලෙක්ෂන්ස් කොහොමද කියලා. ගොඩක් තියෙනවා. හෙල්මට් එකක් දෙනවා, අර ගිෆ්ට් එකක් දෙනවා. මම මේක තමයි සිලෙක්ට් කරගත්තේ දැන්. අද චෙක් කරලා බලනවා. මාරත් පොඩ්ඩක් සැටිස් වගේ බලමු. මට කොච්චර සැටිස් වුණත් වැඩක් නෑ. ලොකු බොස්ට සැටිස් නැත්තම්. ඊපස්සේ එතකොට අතන අපච්චි ඩොකියුමන්ටේෂන් පාර්ට් එක කරන ගමන් ඉන්නේ. ෂෝරූම් එකේ වීඩියෝ එකක් ගන්න යන්නේ. එයාලගේ Facebook page එකේ මම ඉතින් පබ්ලිෂ් කරන්න ඉන්නවා. ඔන්නේ නම් අලුසාමිජිගේ ගෙදරට ආවා. සේෆ්ටි පිට තමයි ආවේ. දැන් ඉතින් පොඩි ගමන් වලට නම් අවුලක් නැහැ. නමුත් මේ
විශ්ව වෙලා එනකන් ඉන්න ඕනේ. හරි එහෙනම් අදට මම සමුගන්නවා. මේ තවත් දවසක අපි හම්බෙමු. ජය වේවා.